හායි කොහොමද ඔයාලට? ඉතින් අද මං අරගෙන ආවේ මම සිංගප්පූරු ඉඳන් ලංකාවට එද්දී ගත්ත වීඩියෝ ටිකක්. ඉතින් ෆ්ලයිට් එකට නැගලා තමයි මට ඇත්තටම වීඩියෝ එකක් ගන්න මතක් වුණේ. ඒ මුලින්ම දැක්කේ මම මුලින්ම ගත්ත වීඩියෝ එක ෆ්ලයිට් එකට නැගලා ඊට පස්සේ සිංගප්පූරු දාලා යන වෙලාව තමයි ඔයාලා මේ දකින්නේ. ඇත්තටම දුකයි. මොකද තමන්ගේ රටට යනවා වුණත් ඒ ඉඳපු රටේ ඒ ලස්සන ඒ නිදහස දාලා එද්දි සෑහෙන දුක හිතුණා. මොකද යාළුවොත් ගොඩාක් හම්බ වුණා. ඉතින් මට ෆ්ලයිට් එක තිබුණේ 5:40ට උදේ පාන්දර සිංගප්පූරු වලින්. ඉතින් මම ෆ්ලයිට් එකේ එද්දී උදේ වෙලා තියෙන දැන් මේ මට මතක හැටියට උදේ 6:45ට විතර. ඇත්තටම කිව්වොත් ෆස්ට් ටයිම් මම ඉර උදා වෙනවා අහසේ ඉඳන් බලන්න මට chance එකක් හම්බ වුණා. ඉතින් හරිම ලස්සනයි මේ view එක. මෙන්න මේ වීඩියෝ එක මම ග්ලාස් එකට ෆෝන් එක තියලා ගත්ත වීඩියෝ එකක්. ඒක හරි ලස්සනට ඇවිල්ලා තිබුණා. ඉතින් ඒ ටික තමයි ඔයාලා මේ දකින්නේ. බලන්නකෝ ඒ ටික එක දිගට හරිම ලස්සනට මේ ටික ඇවිල්ලා තියෙනවා. කවදාවත් ඉතින් මම අහසේ ඉඳන් ඉර උදා වෙනවා දැකලා තිබුණේ නැහැ. ඔන්න ඔතනදී ලස්සනට අර තටුවට ඉර වැහිලා ආයෙම තටුවෙන් අනිත් පැත්තෙන් ඉර පේන්න ගන්නවා. හරි ලස්සනට ඇවිල්ලා මේ වීඩියෝ එක ඇත්තට මම හිතුවත් නැති විදිහට. හරි දැක්කද? හරිම ලස්සනයි ඒක. මටත් බලද්දි තමයි තේරුනේ. මොකද මං S2කට දැක්කේ නැහැ ඒ සීන්ස් ටික. මොකද මේ ෆෝන් එක ඇතුලෙන් ග්ලාස් එකට හේතු කරලා තියලා වින්ඩෝ එක වහලා තමයි මම ওই වීඩියෝ එක ගත්තේ. ඒකින්ද මම ওই ටික ඇත්තටම S2කින් දැක්කේ නැහැ. මමත් ඒ ටික වීඩියෝ එකෙන් තමයි දැක්කේ. ඉතින් හරිම ලස්සන ස්කෙන්ස් ටිකක් ඒ ටික. ඉතින් ඊට පස්සේ මට තිබුණා ඉන්දියාවල ට්‍රාන්සිට් එකක්. ඉතින් ට්‍රාන්සිට් එකේ මම මුලින්ම කරේ ඇවිල්ලා ඊතරම ස්ටාර්බක් එක තිබුණා. මට ට්‍රාන්සිට් එක තිබ්බේ කියලා කියන්න බැරි වුණානේ. මගේ ට්‍රාන්සිට් එක තිබ්බේ ඉන්දියා බැංගලෝර් වල. ඉතින් හරිම ලස්සන එයාපෝට් එකක්. ඇත්තටම මම ෆස්ට් ටයිම් තමයි ගියේ. මොකද මම මීට කලින් හිම රටවල් වල ට්‍රැවල් කරලා නැහැ. ඉතින් හරිම ලස්සනයි එයාපෝට් එක. මේ තින්නේ බැංගලෝර එයාපෝට් එකේ වොෂ්රූම් එකේ දැක්කේ. මේ බලන්න හරිම ලස්සනයි ඉන්ටීරියල් එක. මට කියන්න තේරෙන්නේ නැහැ. පුදුම ලස්සන විදිහට ඩෙකොරේට් කරලා තිබ්බා. මුළු එයාපෝට් එකම. කියන්නේ එක තැනක් නෙමෙයි ওই විදිහට. මුළු එයාපෝට් එකම ওই වගේ ලස්සනයි. ඒ වගේම සෑහෙන ලොකු එයාපෝට් එකක්. මෙන්න මේ වගේ ලයිට්නින් අයිටම් එකකුත් වහලේ දාලා තිනවා යාලා. හරිම ලස්සන. ඇත්තටම අර හිතා ගන්නත් බෑ. ඉතින් මම මේ ස්ටාර්බක් එක ඇතුලේ ඉද්දි ගත්ත වීඩියෝ එකක්. මම යන වෙලාවේ නම් ස්ටාර්බක් එකේ ගොඩක් සෙනඟ හිටියා. ඒ කියන්නේ ගොඩක් අර ෆ්ලයිට් වලින් ඇවිල්ලා ට්‍රාන්සිට් වලට ආපු අය ගොඩක් හිටියා. ඉතින් මම නම් සෑහෙන වෙලාවක් ස්ටාර්බක් එකට වෙලා හිටියා. මොකද මේ වෙලාවේ ওই වීඩියෝ එක ගත්ත වෙලාවේ ගත්තාම සෙනඟ නැහැ. හැබැයි මම එන වෙලාවේ පුදුම සෙනඟක් හිටියා ස්ටාර්බක් එක ඇතුලේ. ඉතින් මං ඊළඟට ගියා පොඩක් ඩියුටි ෆ්‍රී එක පැත්තට. ස්ටාර්බක් එක ඉස්සරහම තමයි ඩියුටි ෆ්‍රී එක තියෙන්නේ බැංගලෝර එයාපෝට් එකේ. ඩියුටි ෆ්‍රී එක ගත්තත් බලන්න ඔයාලා හොඳට ඩියුටි ෆ්‍රී එකේ තියෙන්නේ අර එයාපෝට් එකේ ඉන්ටීරියර් එකමයි. හරිම ලස්සනට හැමතැනක්ම ඩෙකොරේට් කරලා තිනවා. යාළගේ ගොඩක් නැචරල් තීම් එකක් තමයි යාලා මං හිතන්නේ අරගෙන තියෙන ඩෙකොරේට් කරන්න එයාපෝට් එක. ගොඩක් තැන්වල කියන්නේ හදපු ගස් වගේ තියෙනවා. මම දෙන්නේ එක්කෝ ඇත්ත ගස් එක්කෝ බොරු ගස්. ඒක හිතා ගන්න බෑ කොහොමද කියලා. නමුත් හරිම ලස්සනයි යාළගේ ඩෙකොරේට් කරලා තියෙන විදිහ. ඉතින් මේ හරියනම් කොහොමත් නැචරල් තමයි. ඊපස්සේ මෙන්න මේ විදිහට ලස්සනට හදපු අලියෙක් හිටියා. ඇත්තම අලියෙක් වගේ ලොකුවට ඒ අලියව හදලා තිබ්බේ. මේ සයිඩ් එකේ තියෙන්නේ මේ හර්බ් දේවල් කියන්නේ එක ඒ වගේ දේවල් තමයි. මේ සයිඩ් එකේ මොනවද හරියටම තිබ්බේ කියලා මට මතක නැහැ ඒක. ඉතින් ගොඩක් ලොකු ඩියුටි ෆ්‍රී එකක් ඒක ඇත්තටම. ඉතින් එක සයිඩ්ස් වල එක දේවල් තියෙනවා. යාලා උඩ ගහලා තියෙනවා.
මෙතන තියෙන්නේ මේවා මෙතන තියෙන්නේ මේවා කියලා හැමතැනකම බෝඩ්ස් ගහලා තියෙනවා. ඉතින් හරිම ලස්සනයි ඩියුටි ෆ්‍රී එක උනත් බලන්න ලස්සනටම ඩෙකොරේට් කරලා තියෙනවා. ඒක තමයි හොඳම දේ එක. ඉතින් මෙන්න මේ සයිඩ් එකේ තිබ්බ ස්කින් කෙයා ප්‍රොඩක්ට්ස් ගොඩක් තමයි ඔතන තිබ්බේ. ඉතින් ගොඩක් ඒවා වැදගත් වෙන්නේ නම් ඇත්තටම ගර්ල්ස්ලාට. ඒ වගේම ඔන්න ඔය සයිඩ් එකේ මම හිතන්නේ තිබ්බෙත් ස්කින් ප්‍රෙයා ප්‍රොඩක්ට්ස්. ඒ කියන්නේ ඔය ලිප්ස්ටික්ස් වර්ග ඒවා එහෙම ටිකක් මැද්දට වෙන්න තමයි තිබුණේ. මේ සයිට් එක නම් මම මතක හැටියට පර්ෆියුම්ස් තනිකරම ඔය මුළු ඔක්කොගෙම තිබ්බේ පර්ෆියුම්ස් එක එක බ්‍රෑන්ඩ්ස් වල පර්ෆියුම්ස්. ඉතින් මේ සයිඩ් එකෙත් ඒවම තමයි මං හිතන්නේ. එහා පැත්තේ සයිඩ් එකේ මේ පැත්තේ සයිඩ් එකේ දෙකේම පර්ෆියුම්ස් තමයි ඔය දිගටම තියෙන්නේ. මම හිතන්නේ ලේඩීස් ජෙන්ට්ස් දෙකම ඔතන තමයි තියෙන්නේ. ඒක දෙකට බෙදලා තියෙනවා. ඉතින් එතනත් ලස්සනට තියෙනවා ඩෙකොරේට් කරලා ඔය වහල එහෙම ලස්සන විදිහට ඩෙකොරේට් කරලා තියෙනවා. මේ මෙතන එහෙමත් හරිම ලස්සනයි. අර නැචරල් තීම් එකකට තමයි යාලා හැමතැනම වගේ ඩෙකොරේට් කරලා තිබ්බේ. ඉතින් මේ හරිය මේවා නම් ඉතින් ගොඩාක් වැදගත් වෙන්නේ ඇත්තටම බොයිස්ලාට බා සයිඩ් එක. ඉතින් ගොඩාක් අය ඩියුටි ෆ්‍රී කිව්වහම අනිවාර්යෙන්ම එන තැනක් තමයි බා සයිඩ් එක. ඉතින් ඩියුටි ෆ්‍රී එකට ගොඩක් අය යන්නේ ඔන්න හේතුව නිසා මම දන්න තරමින්. ඉතින් හරිම ලස්සනට ඩියුටි ෆ්‍රී එක තිබුණා ඒකේ. ඊට පස්සේ මං ඔය ඉතින් නිකන් ඉන්න ගමන් ගත්ත වීඩියෝ එකක් ෆෝන් එක ඉස්සරහා ග්ලාස් එකට හේතු කරලා තමයි ඇත්තටම ওই වීඩියෝ එක ගත්තේ. මොකද කවුරුත් හිටියේ නැහැ. මම තනියමනේ ගියේ. ඉතින් මම තනියම ගිය ගමනක්. ගිය නෙමෙයි ආපු ගමනක්. මොකද මම තාමත් ලංකාවේ ඉන්නේ. ඉතින් මේ ඔය වෙලාවේ මම දන්නේ නැහැ මම මොනවා කල්පනා කරනවද කියලා. මං හිතන්නේ මම සෑහෙන බර කල්පනාවක තමයි ඔය ඉන්නේ. ඇත්තටම ඉතින් ගොඩක් දේවල් කල්පනා කරන්න තිබ්බ වෙලාවක්. මොකද මේ සෑහෙන දුකක් ඒ රට දාලා ආපු එක බොරු කියන්න ඕනේ නැහැනේ. මොකද ලංකාවට එන එක ලොකු සතුටක් වුණත් ඒ රට දාලා එන එක ඇත්තටම ඊට වඩා ලොකු දුකක් බවට පත් වුණා ඒ වැඩ කරපු මිනිස්සු නිසා. ඉතින් ඊට පස්සේ ඔය දකින්නේ මම ඔය එතන වාඩි වෙලා ඉද්දී ගත්ත පොඩි වීඩියෝ එකක්. ඒකෙත් ඉතින් තියන්නේ ඇත්තටම අර ලස්සන තමයි පේන්නේ. ඇත්තටම බැංගලෝර එයාපෝට් එක හරිම ලස්සනට ඩෙකොරේට් කරලා තිනවා. මේකේ මං හිතන්නේ යාලා යූස් කරලා දින ලොකුම තීම් එක ඔයාලට මේ ළඟට පේන්නේ නැති නිසා පේන්නේ නැහැ. යාලා ඩෙකොරේට් කරලා තිබ්බේ උණ බට වලින්. මේ කැෆේ එක ඊට පස්සේ මම පොඩ්ඩක් මට බඩගිනි වෙච්ච නිසා මං කන්න ආවා මේ කැෆේ එකට. මේ කැෆේ එක පවා ඩෙකොරේට් කරලා තිබ්බේ උණ බට වලින්. ඒ කියන්නේ උණ බට කියන ඇත්තම උණ බට නෙමෙයි. ඒවා ෆේක් ඒවා. නමුත් අර තීම් එක විදිහට යාලා අරගෙන තිබ්බේ උණ බට. ඉතින් මේ මම ගේට් එකත් හොයාගෙන ඊට පස්සේ මම බෝඩින් වෙන්න වෙලාව හරි ගියාම ගේට් එක හොයාගෙන මම ආවා. ඉතින් ඔය තියෙන ගේට් එක ගාව එතනට ඇවිල්ලා ඉද්දි view එක. ඊට පස්සේ වෙලාව හරි බෝඩින් වෙන්න. ඉතින් ඔය විදිහට තමයි ගියේ. එතන පොලිමක් ඉන්නවා යන්න බලාගෙන ඉස්සරහට. ඉතින් ඔය වෙලාවෙත් ඉතින් ඇත්තටම ඔය වෙලාවේ නම් ඇත්තටම සතුටක් දැනුණා. මොකද මම මේ වෙනකොට හිටියේ ඉන්දියාවලනේ. එතකොට මට ඕනුනේ ඉක්මනට මේ ලංකාවට එන්න. ඉතින් හරි ඔන්න ඔය ෆ්ලයිට් එකට ගිහිල්ලා මම ගත්ත ෆස්ට් වීඩියෝ එක. ෆ්ලයිට් එකට ගිහිල්ලා ඔය දෙවෙනි ෆ්ලයිට් එකේ ගිහිල්ලා ඔය විදිහට තමයි ඉතින් ඒ ටික සිද්ධ වුණේ. ඊට පස්සේ ඔන්න ඔය ටික තියන්නේ ඉන්දියාවල ඉඳන් ෆ්ලයිට් එක උඩට ගත්ත වීඩියෝ එකක්. ඉතින් මේක හරි ලස්සනට වීඩියෝ එක වෙලා තිබුණා. දිග වීඩියෝ එකක් හැබැයි. මොකද මම ඒක අර කලින් වගේම ජනේලේ වීදුරුවට හේතු කරලා වහලා ගත්ත වීඩියෝ එකක්. ඒක ලස්සනට වීඩියෝ එක ඇවිල්ලා තියුණා. ආලත් බලාගෙන ඉන්න. ඒක ඒ වීඩියෝ එක ලස්සනට තියෙනවා. ගොඩක් දිග වීඩියෝ එකක්. මම ඒක කට් කරෙත් නැහැ. ඒක හැමම දැම්ම. මොකද ඒක ගොඩක් ඉතින් අර දකින්න ලැබෙන දෙයක් නෙමෙයිනේ. ෆ්ලයිට් එකක් උඩට නගද්දී දකින්න ලැබෙන view එක. ඒක ගොඩක් අයට දකින්න ලැබෙන්නේ නැහැ අනිවාර්යෙන්. ෆ්ලයිට් එක ගියොත් විතරයි දකින්න ලැබෙන්නේ. ඊට පස්සේ මම අතට අරගෙන වීඩියෝ කරේ ඔය ටික.
ඉතින් උඩට චුට්ට උඩට යනකොට පහළ පේන හැටි තමයි ඉතින් ඔය පේන්නේ. හරි ලස්සනට පේනවා. ලයිට් දාලා තියෙනවා. ඉතින් සෑහෙන ලයිට්ස්ම තමයි පේන්නේ. මොකද මම මගේ ෆ්ලයිට් එක තිබුණේ පාන්දරනේ. පාන්දර තමයි ෆ්ලයිට් එක තිබුණේ. ඉතින් ඊට පස්සේ ට්‍රාන්සිට් එකේ පැය ගාණක් ඉඳලා පැය මං හිතන්නේ මම පැය 11ක් හිටියා ඉන්දියාවල. පැය 11ක් ඉඳලා ඊට පස්සේ ආයේ රෑ තමයි මට දෙවෙනි ෆ්ලයිට් එක තිබුණේ. දැන් ඔය මේ තියෙන්නේ රෑ. මොකද මගේ දෙවෙනි ෆ්ලයිට් එක තිබුණේ රෑ. මට මතක නෑ හරියටම වෙලාව කීයටද ඉන්දියාවලින් තිබුණේ කියලා. මට මතක හැටියට ෆ්ලයිට් එක තිබුණේ 7යි ගානට වගේ තමයි. ඔව් ඒ වගේ වෙලාවට තමයි මගේ ෆ්ලයිට් එක තිබුණේ. මම ඇත්තටම පැය 11ක් ඉන්දියාවල හිටියා. ඒක මේ අර හිතා ගන්නත් අමාරුයි එච්චර වෙලාවක් කොහොමද මම හිටියේ කියලා මම පස්සේ කල්පනා කරා. මොකද මේ තනියමනේ කවුරුත් නැහැ. ඉතින් තනියම එහෙම සෑහෙන වෙලාවක් එක තැනක ඉන්නේ කොහොමද කියලා හිතා ගන්නවත් බෑ. මටම අන්තිමට මම කොහොමද හිටියේ කියලා. ඔය මං එතන වීඩියෝ කරපු තැන ෆ්ලයිට් එකේ අර ලයිට් එකේ පවා වීඩියෝ එක වෙලා තියෙනවා. ඊට පස්සේ ගත්ත වීඩියෝ එකක් මං හිතන්නේ ලස්සනට අර ලයිට්ස් එහෙම පේනවා. ඉතින් උඩට ගියාම ලයිට්ස්ම විතරයි පේන්නේ. මොකද මේ රෑ නිසා වෙන මොකුත්ම පේන්නේ නැහැ. හරියට පැහැදිලිව වෙන කිසි දෙයක් පේන්නේ නැහැ. ලයිට්ස් විතරයි පේන්නේ. රෑට ඉතින් ලයිට්ස් විතරනේ පේන්නේ. වෙන මොනවා පේන්නද නේද? ඉතින් ඔහොම තමයි ඔය විදියට තමයි ගියේ. අර එහා පැත්තේ කොනෙන් මේ ෆ්ලයිට් එකේ ලයිට් එකත් පේනවා. සමහර වෙලාවල් වලට වීඩියෝ එකට ඒකත් පේනවා. ඉතින් ඕකත් ටිකක් දිග වීඩියෝ එකක්. උඩට ගියාට පස්සේ ගත්ත වීඩියෝ එකක් මේක. උඩ ඉඳන් පහළ පේන හැටි වීඩියෝ කරපු වීඩියෝ එකක්. ඉතින් ඉන්දියාව තමයි ওই පේන්නේ ලයිට්ස් ගොඩාක් විදිහට. නිකන් ඇත්තටම තොරණක් වගේ තමයි උඩට ගියාම රට පේන්නේ. උඩට ගිහින් තොරණක් බලනවා වගේ රට දිහා බලාගෙන ඉන්න පුළුවන්. ලයිට්ස් විතරයි පේන්නේ රෑ නිසා. දවල්ක උනා නම් ඊට වඩා ලස්සන වීඩියෝ එකක් බලා ගන්න පුළුවන්. ඇත්තටම මේ මොකද ඒක අනිවාර්යෙන් මේ බලන්න හම්බ වෙනවනේ. එහෙනම් මං හිතන්නේ මේ ටයිම් එක මේ ලෑන්ඩින් කරන ටයිම් එකේ වීඩියෝ එකක් ලංකාවට ලෑන්ඩ් කරද්දි ෆ්ලයිට් එක. ඉතින් ඒ වෙලාවේ නම් සෑහෙන ලොකු සතුටක් දරුණා. සෑහෙන කන්ෆියුස් වෙලා හිටියේ. මොකද මම ගෙදරට හොරෙන් ආවේ. ගෙදර කවුරුත් දැනන් හිටියේ නෑ මං ගෙදරට එනවා කියලා. ඉතින් ගෙදරයි මොන වගේ රියැක්ට් එකක් දෙයිද කියලා හිත ඒත් එක්ක යාළුවා බලන්න තියෙන ආසාවයි. ඉතින් ඇත්තටම මගේ අපේ ආච්චි විතරයි ගෙදර හිටියේ. මොකද අනිත් අයත් ඉතින් රටනේ. ඒක නිසා එයාලගවත් බලන්න වෙන්නේ නැහැ. නමුත් අර ගෙදර එනවා කියන ෆීලින් එක ඇත්තටම මාරම හිතට දැනෙච්ච ෆීලින් එකක්. ඔය විදිහට තමයි ෆ්ලයිට් එක ලෑන්ඩ් වුණේ. මම හිතන්නේ ඔය ටිකේ වොයිස් මේව එකකුත් තිබුණා. ඒ වුණාට මම මේක කට් කරලා තමයි දාලා තියෙන්නේ වීඩියෝ එක. ඊට පස්සේ ඉතින් ඔතනින් ওই විදිහට ලෑන්ඩ් කරලා ෆ්ලයිට් එක අපි කටියත් එක්ක බැහැලා ඊට පස්සේ ලැගේජ් කලෙක්ට් කරගෙන මම ඒව නම් වීඩියෝ කරේ නැහැ. ලැගේජ් ඔක්කොම කලෙක්ට් කරගෙන ඊට පස්සේ මම අන්තිමට එළියට යද්දි ගත්ත වීඩියෝ එකක් තමයි මේක. මෙතනින් මෙයාලා අයිබෝවන් කියලා කියනවා. ඉතින් එයාලට අයිබෝවන් කියලා යන්න තමයි තියෙන්නේ. උතන ඉස්සරහා ලස්සන කෙනෙක් ඉන්නවා. ඉතින් එයාලටත් අයිබෝවන් කියලා ඔන්න ඔය විදිහට හිමීට ඔතනින් ඉතින් මාව පිකප් කරන්න මගේ යාළුවා ආවා. ඔන්න ඔය ලස්සන මල්බොක් එකත් අරගෙන තමයි ආවේ. ඇත්තටම ඒ ටික නම් කිසිම දෙයක් වීඩියෝ කරන්න බැරි වුණා. මේ මොකද සතුටටමද මන්ද මට මුකුත් මතක් වුණේ. ඔය ගෙදර ඇවිල්ලා මල්බොක් එකේ වීඩියෝ එකක් ගත්තේ. ඒක ස්ලෝ මොෂන් දාලා ගත්තේ. ඉතින් ඇත්තටම හරිම සතුටුයි. බලන් ඉතින් හැමෝටම thank you. bye.